කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ. හිස්මොල තිබියදිත් මේක බව නොතකන්නේ ඇස්කෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ. ඒ එක්කම අපේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමත් ගොඩාක් වෙහෙසුණා මේ ධර්මිෂ්ඨ සමාජයක් හදන්න. අවසානයේ ඒක වාවන්නෙම නැති තැන තොපි බොලව් කියලා කතා කරන තත්ත්වයටපත් වුණා. අන්තිමට මේ ලංකාව කියන දේශයට මූණ පාන්නේ නැතුව හැරෙන්නව නැතුව වෙන දේශයක අවසන් ගමන් යන්න ඕනේ කියලා තීරණය කරා. ඇයි මේ සමාජයේ කොච්චර බණ කිව්වත් හැදෙන සමාජයක් නෙමෙයි. ඒකට හේතුව වැරදි හරියට දකින්න නැතිකම. මොනවද මේ වැරදි? එකක් තමයි අපේ විජයරත්න මහත්තයාත් බොහොම අර කිව්වාගේ කෙස් ගාසනේ මුළු ඇඟේම ලේ වලින් සටන ඉල්ලනවා මේ සමාජයේ යහපත් කරන්න. ඉතින් එකක් තමයි මට අද සිද්ධ වෙන්නේ ඇත්තටම කියනවා මේ සමාජයේ තියෙන අයහපත් දේවල් කියන තමයි. මම දන්නේ නැහැ මාව ප්‍රෝග්‍රෑම් එකේ මෙතනින් එහාට තියාගන්නද නැත්නම් මේ කියනවා කපයිද කියලා මට කියන්න සිද්ධ වෙනවා. එකින් එකට අපේ තියෙන වැඩිහිටියන්ගේ ඉඳන්ම ගත්තාම සමාජයේ හැම තැනම තියෙන මුලාව. දොස්තර කන්න එක. දොස්තර කන්න කිව්වම මට එකක් කියන්න තියෙන එක පසුවට කියන්න. මේ සාමාන්‍යයෙන් අපි මෙහෙම ගමුකෝ. බිහි දොරින් නිවන් දොරට දක්වා සටනක නියලන අපේ විජයරත්න මහත්තයා. එතකොට මේ බිහි දොරේදීම මොනවද සිද්ධ වෙන්නේ? බිහි දොරේදීම දරුවා කුසේ ඉන්නවා. අම්මා තාත්තා ගෙදර බැන ගන්නවා, රණ්ඩු වෙනවා, අල්ලපු ගෙදරව නැන්දම්මල රණ්ඩු කරගන්නවා. මේ ප්‍රශ්නත් එක්ක දරුවා වැඩෙනවා. අම්මා වෙලාවකට කියනවා මහත්තයා මට අද වැඩ කරන්න බෑ, මට හරි මහන්සි. බබා කුසේ ඒක ඇත්ත. මට ෆ්‍රයිඩ් රයිස් එකක් ගේන්න කියලා. තාත්තට හිතෙනවා නෝනා පව් කියලා. එයා අරන් එනවා චීස් කොත්තුවක්. ඕකේ චීස් තිබ්බ මොනවද තිබ්බත් අවසානට දරුවට ගේන්නේ වස. මේ වසත් එක්ක දරුවා කුසේ වැඩෙන්නේ නැවිලා ශාරීරික දුබලතාවයකින් විතරක් නෙමෙයි මානසික රෝගියෙක් විදියට. ඉතින් මේ දරුවා ඉපදිලා මොකද කරන්නේ? ඉපදුනාට පස්සේ මෙයාව ඉස්කෝලේ යවන්නේ දෙමව්පියෝ ලොක්කෙක් කරන්න. නමුත් ගුණධර්ම කියනෝ පොඩ්ඩක්වත් ඒ අම්මලා ගාවක් නැහැ. මේ දරුවා ගාවක් නැහැ. එයා වැඩින්න ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් වෙනම පරිසරයක